පාඨකය ගැන පැන් එක මාරු කරගන්න විදිහ තමයි මම ඔයාලට මේකෙන් කියලා දෙන්නේ. දැන් මේ P2 තියෙන්නේ මේ තියෙන 3 ඒක තමයි පැන් නම්බර් එක. ඉතින් මේ දැනට ස්ටිච් 42ක් වදිනවා. ඒ උඩ තියෙන්නේ කියන පැන් නම්බර් එක. ඒක තමයි මම එතන දාලා ප්‍රෝග්‍රෑම් එක XY හදාගන්න විදිය තමයි අද මම ඔයාලට මේ පාඩකෙන් කියලා දෙන්නේ. මේ මැෂින් එක තමයි රුපී පාඩක එකක්. මේකේ මොඩල් එක තමයි මේ තියෙන්නේ. මේ මෙතන දාලා තියෙන මේ සයිඩ් එකේ. ඉතින් මොඩල් එක ඇවිල්ලා LK LK 19යි 2යි B ඉරක් SS රුපී. මේ තමයි මැෂින් එක. ඉතින් ඩිජිටල් ගාලා තියෙන්නේ. මේක ඔයාලට මම අද කියලා දෙන්නේ මේකේ ප්‍රෝග්‍රෑම් එකක් ගන්න ඔයාලා කොපි කරගන්න විදිහයි මේක කියලා දෙන්නේ. දැන් මේ කොපි කරගන්න තියෙන්නේ මෙහෙමයි. කියලා මේ වීඩියෝ එක යන ගමන් කියන්නේ රුපී ඇකඩමි channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා පුළුවන් තරම් share කරලා support එකක් දෙන්න. ඔයාලා කියන්නේ තියෙන්නේ එනවන් ෆෝන් එකෙන් ගන්නේ වෙනවනේ මම දැක්ක ජුපි මේ ප්‍රෝග්‍රෑම් එකක් දාගන්න විදියවත් හදාගන්න විදියවත් තිබුණේ නැහැ සිංහලෙන් නම් බලන්න මේක බලලා මොකක් හරි කියනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපි යමු ප්‍රෝග්‍රෑම් එකට. දැන් මේක තියෙන්නේ මෙතන පැන් එකෙන් තියෙන්නේ මේ ටික තමයි මෙතන තියෙන මේක තමයි පැන් එකේ දාලා තියෙන්නේ. අපි ඉස්සෙල්ලාම අර කේදේ මොනවද නේද? ඉස්සෙල්ලා පොඩ්ඩක් හෙල්ලෙනා ගණන් ගන්න එපා. මම වීඩියෝ ගන්න ඉස්සෙල්ලා ගන්න හින්දා ඉස්සෙල්ලා ගේ වගේ ජුටි ඇකඩමි channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා පුළුවන් තරම් share කරලා support එකක් දෙන්න. ඉස්සෙල්ලාම ඔයාලා මේක off කරන්න. එන්න කොළ පාට බල්බ් එක ඔෆ් කරාට පස්සේ මෙතන කළු වුණා. P2 කියන්නේ. ඊට පස්සේ P2 කියන්නේ මේ මෙතන තියෙන පැන් එක. ඔයාලට මේක P1කට හරි P2කට හරි ඔයාලට මේක වෙනම පැන් එකක් ලොත් වෙන කවුරු හරි ඒක කොපි කරලා ඔයාලා දෙන්න උලන් මේ ස්ටිච් යන ලං එකක් ඕනේ කියලා කිව්වොත් එහෙනම් ඔයාලට මේකේ තියෙන පැන් නම්බර් ඔයාලට ඕන එකක් දාගන්න පුළුවන්. මම මේ යන ගමන් මේකත් පෙන්නන්නම් ඔයාලට හදාගන්න විදිය. යන විදිය. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙතන M අකුර තියෙනවනේ. M අකුර ඔබන්න. ඊට පස්සේ යන්න ඕනේ එතන මෙමරි ස්විච් කියන එක නෙවෙයි කවුන්ටර් එකට නෙවෙයි sorry ඉස්සරහ තියෙන්නේ ස්ටෑන්ඩඩ් පැනල් සිලෙක්ට් කියලා එනවා එන්න ගිහිල්ලා ඔයාලා ඔබන්න ඕනේ කැන්සල් වගේ තියෙන්නේ කැන්සල් වගේ තියෙන මෙතන මේක ප්‍රෙස් කරන්න. ප්‍රෙස් කළාම ඔන්න ඔතන තියෙනවා ඔයාලට ඕන පැන් එකක් දාගන්න පුළුවන් මේක. නෑ ගොඩක් තියෙනවා ඔයාලට ඕන එකක් දාගන්න පුළුවන්. මේ කළු පාට මේ දෙකේ ගිහිල්ලා ඔයාලට ඕන එකක් දාගන්න පුළුවන්. ඕන ඉස්ටිච් එකක් තියෙනවා. මාරුන්නේ ඒව තමයි. අනිත් පැත්තට දිනනවා මේවා දාලා මාරු කරලා සිලෙක්ට් කරලා ගහන්න එපා. ඉදිකටු කරලා ගිහලා ඔක්කොම කල්ලා මේ පැත්තට වදිනවා. අනිත් පැත්තට වන්න මේකේ මේ එකම මාරු කරන්න ඕනේ මේ පැත්තට වදින්න. ඒකින්ද මේ පැත්තට ගහලා සිලෙක්ට් කරගන්න එපා. මොකද මේ පැත්තට ගහනවා මේ ඔක්කොම මාරු වෙන්න ඕනේ පිට් එකම. පිට් දෙක ප්ලේට් එක ඒක ඔක්කොම මාරු වෙනවා මේ පැත්තට ගහනවා. ඒකින්ද
නිකන් දාලා ගන්න යන්න එපා. කල්ලෑ ඉස්සෙම ටික දාලා බරස් දාලා ඉදිකට දාලා ඒ කියන්නේ ඉස්සල්ලාම ඊට පස්සේ ආලට ඕන එකක් දාගන්නවා. අපි මේකට දාමු පැන් නම 10. ඊළඟ මෙතන මාරු වෙන පැන් ඒවා තමයි පැන් අපි අනිත් බාට ගිහ දාන්නේ. ඒ වගේ තියෙන පැන් මේක 8 9 10 12 කියලා දාලා තියෙන්නේ. ඒ වගේ තමයි මේක. මේක දාම පැන් එක 10. අන්න පැන් නම්බර් 10 දැම්ම. මේක තමයි පැන් එක. ඊට පස්සේ ඔයාලා රන් තියෙන මේක. මෙතන ඉරි වපුර වගේ තියෙන්නේ. එහෙනම් මේක ප්‍රෙස් කරන්න. මේ ප්‍රෙස් කරාට පස්සේ ඔයාලා ඊළඟට යන්න මෙතන 4 තියෙන්නේ. 4 වෙනි ඩිරෙක්ට් පැන් කියන තැනට යන්න. ඊළඟ මෙතන මේ බටන් එක ප්‍රෙස් කරන්න. ඔන්න දැන් ප්‍රෙස් කරා. ප්‍රෙස් කළා වෙලා අපි දැන් අතන මේ වගේ අර පැන් එකනේ. ඔව් ඒකනේ. ඒක මෙතන දා ගන්න ඕනේ. මෙතන තියෙන දැන් 3ක් තියෙන්නේ. මෙතන 10 දා ගන්න. මෙතන 10. එතන මේ අපි හදන්නේ T දෙකේ එතන මම ඔයාලට කියන්නේ දෙකටම හදන්නේ. ඒකත් හදා ගන්න ඕනේ ඔයාලා. ඒක හදාගන්න මේකෙන් T දෙක කියලා දා ගන්න ඕනේ. T දෙක කියලා දාගෙන ඉවරලා ඔයාලට පුළුවන් ඔන්නෝම මේ කොළ පාට බටන් එක එකපාරක් ඔබන්න. පාරක් ඔබන්න. එනවනේ. ඊට සේවමාව. ඊට පස්සේ නැවත ඔන්න කොපි කරගත්තා. ඔන්න P2 ඉස්සල විදිහේ හතද ගොයදෙන්න මෙතන 7 විදිහේ දැන් ඔන්න 10 දිනවා. මම අතනින් කොපි කරලා ගත්ත එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ ස්ටික් 4ක් වදිනවා. තියෙන මේක අඩු වැඩි කරගන්න පුළුවන් ඔයාලට. මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එකෙන් මේ අඩු වැඩි කරන්න මේ කොළ පාට බටන් එක ඔබන්න. ඒකවල ඔයාලට XY හදා ගන්න පුළුවන්. එහෙනම් මෙතන මේ කැන්සල් එවුවා. දැන් පැන් එකක් දාගත්තනේ මේකට ස්ටික් ගාන වදින පැන් එක කොපි කරගත්තනේ අතන. ඒක දැන් අපි මේක XY හදා ගන්න ඕනේ. ඒක හදා ගන්න තියෙන්නේ ඉස්සෙල්ලාම මේ ලයිට් මේ කොළ පාට රෙඩි බටන් එක මේක ඕෆ් කරන්න. අරක වගේම ඉස්සෙල්ලා වගේම ඕෆ් කරලා ඉවරලා ඔයාලා යන්න කැන්සල්ට. ඔන්න කැන්සල්ට ගියාම ඔයාලට තියෙනවා XY හදා ගන්න විදිහ. ඒක හදා ගන්න තියෙන්නේ මේ කැන්සල් ගන්න මේ ඕෆ් කරන්නේ. ඕෆ් කරා ටික් කරා බටන් එක ගියා ඔන්න. ඔන්න දැන් මේකේ තියෙනවා Y එක. ඒ කියන්නේ පළල. Y කියන්නේ පළලනේ. ඒක ඔයාලට ඕන විදිහට අඩු කර ගන්න පුළුවන්. Y. ඒක ඔයාලට ඕන විදිහට හදා ගන්න පුළුවන්. ඔන්න අපි දාමු එක Y එක 70ට විතර. මේ අඩු කරලා බලනකොට ඉදිකටු ගලවල මේ චෙක් කරලා ඉවරලා හදා ගන්න. ඊට පස්සේ අපි යමු පළල මේ දිග X එක. ඔන්න දිග. තේරෙනවද? මේක හදා ගන්න තියෙන්නේ අපි දාමු එක 80ට විතර. ආව බලන්න ඕනින්ද 80ට විතර යන්න. දාලා ඉවරලා පැන් නම්බර එක මේ කෙලෙක් කියලා දෙන්න පැන් නම්බර එක. යනවා ඉස්කෝලේ අඩු කරමු 20ට විතර.
ස්පීඩ් එක අතර කරලා ඔයාලට මේක මම මේක යන වෙන වීඩියෝ එකකින් කියන්නේ නැති කරලා ගන්න හින්දා මේවා වෙනස් කරන්න යන්න ඔයාලා දාගෙන ඔයාලට තියෙන්නේ ඉතලා කිය වගේ ජිටි අකඩමි channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා පුළුවන් තරම් share කරලා support එකක් දෙන්න වෙන ගමන් ඊළඟට ඔයාලට තියෙන්නේ මේක රෙඩි කරන්න. එන්න ඔයාලා හදපු ටික ඒවම තියෙනවා. එහෙනම් තමයි ඔයාලට ඒක ප්‍රෝග්‍රෑම් එක හදාගන්න තියෙන්නේ. මේ මොනවද රෙඩි කරන්නේ? එහෙම හදාගෙන ඉවරලා ඔයාලා බලන්න පාඩකයක් හදාගන්න විදිය. නැතුව අපි මේ දැන් අපි දැන් P එකේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. මේක එක්ස්ට්‍රා හදාගන්න තියෙනවා නම් ඔයාලට කරන්න තියෙන්නේ එන්න P එකේ එක්ස්ට්‍රා හදාගන්නවා නම් P එකේ ඒක 10 තියෙන පැන් එක ඒකෙත් ඒකත් ඔයාලට කියලා දෙන්නම් මේකම. එහෙම දැන් තියෙන පැන් එක එක්ස්ට්‍රා හදාගන්න දන්නේ නැත්නම් එහෙම හදාගන්න තියෙන ඉස්සෙල්ලාම මේක ඔෆ් කරා කැන්සල් වෙනවා. කැන්සල් බලලා මේක අපුවන තියෙන්නේ මේ පැත්තෙන් අඩු වැඩි කරගන්න පුළුවන් මේ සුදු පාට මේ පැත්තේ දාන දින වලින් අඩු වැඩි කරගන්න පුළුවන් මේ අපි දාමු 70 පාට විතර 70 පාට දැම්මා ඒ වගේ අරට එක හදා ගන්න පුළුවන් මේ y එකත් අපි අඩු කරමු අතන 70 පාට දාන්න මේක 60 විතර දාමු විතර දැම්මා ස්පීඩ් ඕකත් ඔයාලට ඕන නම් අඩු වැඩි කරගන්න පුළුවන්. එහෙම අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ වගේ එකත් හදා ගන්න පුළුවන් ඔයාලට. එහෙම තමයි හදාගෙන ඉවරලා ඕන විදිහට මේක රෙඩි කරන්න. වෙනවනේ ඒ ටික ඇදලා තියෙනවා. මේක වෙනවනේ ඒ විදිහට ඇදලා තියෙනවා මේ අපි හදපු විදිහට. ඒ විදිහට තමයි ඔයාලට බාටකයක් එක්ස්ට්‍රායි හදාගන්න තියෙන්නේ. මේක වෙන විදිහකට මම පස්සේ ආයේ වෙන ස්පීඩ් එක හදාගන්න විදිහක් තියෙනවා වෙන වීඩියෝ එකකින්. මේක සේකල්නේ හදාගන්න විදිහත් වෙන වීඩියෝ එකකින් මම ඔයාලට අරන් එන්නම්. ඒක නතර කරන්න කලින් මේ වීඩියෝ එක හොඳ නම් බලලා ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න. කමෙන්ට් එකක් දාන්න. ජිටි අකඩමි channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. පුළුවන් තරම් ෂෙයා කරන්න. කියන ගමන් එන ඉතින් තමයි කියන්නේ වෙන වීඩියෝ එකක් දාන්නම් මම මේකේ නම්බර් එක මෙන්න බල ඉතින් බොහොම ස්තුතියි වීඩියෝ බලවට ෂෙයා කරන්න subscribe කරන්න බොහොම ස්තුතියි